ගයිස් ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ මොකක්ද කියලා මේ තියෙන S26 Ultra එක. ඉතින් අපි කතා කරමු S26 X26 Plus ඒ වගේම S26 Ultra එක සහ S26 Edge කියන මේ කතන්දරේ ගැන. ඉතින් ගයිස් ඕගොල්ලන් අදත් පිළිගන්නවා ලෙවිඩින් channel එකෙන් මම දුෂාන් සජී. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් මම ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගේ හෙල්ප් එක ඕගොල්ලන්ගේ ආදරය එක්ක. ඉතින් ගයිස් ඕගොල්ලෝ දන්නවා මේ S26 Edge කියන එක සෑහෙන ලොකුවට ගියා. ඉතින් මේ සැරේ කොහොම හරි මේගොල්ලෝ හිතාගෙන හිටියා Galaxy Samsungලා S26 Edge එක. ඒ කියන්නේ iPhone ලා වගේම iPhone Air එක දැම්ම වගේම ඒක දාලා ඊට පස්සේ S26 Ultra කියන මේ ෆෝන්ස් තුන්න දාන්න. ඉතින් කොහොම වුණත් දැන් අපිට රියමර්ස් ලගෙන් දැනගන්න තියෙන විදියට අපිට නෝමලි අපිට හැමදාම දැකගන්න තියෙන ට්‍රඩිෂනලි දැකගන්න තියෙන S26 X26 Plus සහ S26 Ultra එක විතරයි මේ සැරේ දැකගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගයිස් අපි දැන් බලමු මොනවද ඇවිල්ලා තියෙන අවසාන ලීක්ස් ටික කියලා. ඉතින් මේ ෆෝන්ස් වල ඇත්තටම 90%ක් වගේම දැන් එළියට ඇවිල්ලා තියෙන. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් මට හිතුණා පොඩි සමරයිස් එකක් හදලා ඕගලන්ට වීඩියෝ එකක් දාන්න. ඉතින් තව සති කිහිපයයි තියෙන්නේ මේ ෆෝන් එක රිලීස් වෙන්න. රියමර්ස් ලට අනුව අපේ S26 Ultra එකේ ෆ්‍රේම් එක ආපහු ඇලුමිනියම් වල්ට මේ ගොල්ලෝ ආපහව යනවා කියලා තියෙනවා. ඉතින් ඇතනම ගැලක්සි ෆෝන් එක මේ ෆ්‍රේම් එක ටයිටේනියම් වුණේ ඇපල්ල ඒගොල්ලන්ගේ iPhone එකේ ෆ්‍රේම් එක ටයිටේනියම් කරට පස්සේ. ඉතින් දැන් රියමර්ස්ලා කියන විදියට මේ සැරේ ඇපල්ලා ටයිටේනියම් ෆ්‍රේම් රිවස් කරාවාගේම මේ සැරේ ගැලක්සේගෙත් ෆ්‍රේම් එක ඇලමිනියම් වෙනවා කියලා. ඉතින් අපි ඒක බලමු. ඒ වගේම තමයි දැන්ට රියමර්ස්ලා කියන කලර්ස් ටික තමයි මේ S26 Ultra එකට. ඉතින් මේක ඇත්තටම ටයිටේනියම් කියලා කැල්ල සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා මේ කලර්ස් වලත්. Black Shadow, White Shadow, Galactic Blue and Ultraviolet කියන කලර්ස් ටික තමයි කියන්නේ S26 Ultra එකට. ඒ වගේම තමයි S26 සහ Plus කියන මේ දෙකට Black, White, Cobalt, Violet and Sky Blue කියන කලර්ස් එක එනවා කියලා තමයි රියමර්ස්ලා කියන්නේ. ඊළඟට පොඩ්ඩක් අපි මේ ෆෝන්ස් වල ඩිස්ප්ලේ ගැන කතා කරොත් ගයිස්. ඕගොල්ලන්ට මම මගේ Facebook page එකේ දැම්ම විශේෂ දෙයක්. මම ඊයේ පෙරේදා දැම්ම. ඇත්තටම ඊට සෑහෙන දවසකට කලිනුත් ඒ කියන්නේ මාස ගානකට කලිනුත් මේ ගැන කිව්වා. මේ සැරේ මේ S26 Ultra එකේ විතරයි මං කියන්නේ. අනිත් මොඩල්ස් දෙකේ නෙමෙයි. S26 Ultra එකේ මාර ලොකු වෙනසක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අතරම මම පොඩි ලීක්ස් මගේ Facebook page එකේ දානවා guys. ඉතින් ඒ නිසා තාමත් අපිට ගන්න එපා මගේ Facebook page එක ෆලෝ කරලා නැත්නම් ඒක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම තමයි මම Instagram එකේ මම මේ අලුත් ෆෝන්ස් ගත්තාම ඒ වලින් ගන්න ෆොටෝස් මගේ Instagram page එකේ දානවා ලස්සන ෆොටෝස්. ඉතින් අමතක ගන්න එපා ගිහිල්ලා ඒකත් ෆලෝ කරලා තියාගන්න. ඉතින් අපි බලමු මේ අවුරුද්දේ මට ගැලක්සිලගේ ඒගොලන් විත් ගැලක්සි කියන පේජ් එකේ ෆීචර්ඩ් එකක් ගන්න පුළුවන් වේද කියලා ලස්සන ෆොටෝස් ටික අරගෙන අපි බලමු. ඒකට try එකක් දානවා. ඉතින් guys දැන් අපි පොඩ්ඩක් කතා කරොත් මේ ෆෝන්ස් වල ඩිස්ප්ලේ එක ගැන. මෙන්න මේ ඩිස්ප්ලේ එකෙත් පොඩි වෙනසක් වෙනවා. ඉතින් එක තමයි මේ ෆෝන්ස් තුනේම LTPO M14 කියන ඩිස්ප්ලේ එක තමයි අපිට එන්නේ. ඒ වුණාට මට හරියටම දැන් මතක නැහැ මේ 10 bit ඩිස්ප්ලේ එක එන්නේ S26 Ultra එකට විතරද කියලා. ඉතින් මට මතක විදියට Ultra එකට විතරයි. ඒ කොහොම වුණත් මේ M14 කියන ඩිස්ප්ලේ එක තමයි මේ ෆෝන්ස් තුනේම එන්නේ. ඒ වගේම තමයි තව විශේෂ දෙයක් වෙනවා. මම ඔයගොල්ලන්ට මේ ඊයේ පෙරේදා දැම්මා. ඒ වගේම තමයි මම මේ කතන්දරේ මාස ගානකට කලනුත් දැම්ම. ඉතින් ගයිස් ඒ නිසා අමතක ගන්න එපා මගේ Facebook page එක ෆලෝ කරලා තියාගන්න. ඉතින් මේ ස්පෙෂල් දේ තමයි මේ privacy display feature එක. ඉතින් මම මේක මයිසලා කිව්ව විදිහට මගේ FB එකේ දාලා තිබ්බා. ඉතින් අපිට පුළුවන් ඒ කියන්නේ මේ ෆෝන් එකේ හිතන්නකෝ අපිට මැසේජ් එකක් එනවා. නැත්තං අපේ මොකක් හරි පාස්වර්ඩ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඒ කියන්නේ අපි පැත්තෙන් වගේ බලන එකට මේක මේ viewing angle එකට වෙනස් වෙනවා. ඒ ටික අතරම පේන්නේ නැති වෙන්න මේව කරන්න. ඉතින් මම මේක දැක්ක විදිහට අතරම මේ සැරේ මේ 10 bit display එකේ මේ පික්සල් හැම පික්සල් එකක්ම වෙනම අපි ෆෝන් එකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට ගානට නොටිෆිකේෂන් එකක් නැත්නම් පාස්වර්ඩ් එකක් ගහද්දි ඒරියා එක ඒ ඇන්ගල් එකට එහෙට මෙහෙට වෙද්දී ඒක
මේ වගේ කළු පාට තමයි පෙන්න්න ඉතින් බේසිකලි කිව තන්න ඒ වගේ තමයි වෙන්න ඉතින් ප්‍රයිවසි පොඩි සිනක් තින ති මංහිතන මේසර මේ 26 සල්ට්‍රගේන සෑහන ලොකු ෆීච එකක් තමයි මේක ඉති ඒ නිසා ඔගලන්න මේ සරේ වෙනම ඒ වගේ ස්ක්‍රීන් කාඩ් අරගෙන අලවන්ඩෝ නැහැ මොකද සමහරය ඒ වගේ පැත්තෙන් බලද්දි පේෙන් නැතිවෙන්න ඒවගේ ස්ක්‍රීන් ගාඩ් අලවනවා ඉතින් ගයිස ඒ වගේ ස්ක්‍රීන් පොටෙක්ටර්ස් ඕන්නෑ වගේම තමයි මේසරේ මේ 26 අල්ට්‍රයික තියෙනවලු අල්ට්‍ර හයි ස්ට්‍රන්ත් ගෝරිල්ල ගලාසයක් තිය නිසා අපි නෝමලි අපේ ස්ක්‍රීන්ෙක් ස්ක්‍රච්වයි කියලා අලවට ස්ක්‍රීන් ගාඩ්ඩයක්වත් ඇතරම ඕන් නැතිවෙයි කියලා තමයි මේ රියමස්ලා කියැ ඉතින් ඇතරම මම ඕගලට මගේ වීඩියෝසොලත් කියලා තියෙනවා ගොඩක් වෙලාවට ඇතරම iPhone එකට වඩා කොච්චරුණත් ගැලක්සි ෆෝන් එකේ ඩිස්පලේ එක ඇත්තරම හීරෙන්නේ නෑ හරි ගයිස් අපි දැන් පොඩක් මේ පොෆෝමන්සන් ස්ටෝරේජ් ගැන කතාගරොත් මේ සැරත් අපිට S26 අල්ට්‍රා එකේ දැක ගන්න පුළුවන් වෙනවලු Snapdragon 8 Elite Gen 5 කියන චිප් එක ඒ වුණාට S26 සහ S26 Plus එකට එද්දී මේ Snapdragon සහ Exynos 2600 කියන මේ මංහිතන්නේ එක රීජන් එක අනුව වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ චිප්පයක් දැක ගන්න පුළුවන් වෙනවා කියලා කියනවා ඒ වගේ තමයි බේස් ස්ටෝරේජ් එක 256 ඉඳන් තමයි මේ සැරේ පටන් ගන්න මේ ෆෝන්ස් තුනේම ගයිස් අපිට පස්සේ පොඩ්ඩක් කැමරාස් ගැන කතා කරොත් එහෙම අපිට S26 සහ S26 Plus එකේ දැක ගන්න පුළුවන් වෙනවා 50 මෙගාෆික්සල් ප්‍රයිමරි කැමර එකක් ඒ වගේම 20 මෙගාෆික්සල් අල්ට්‍රවයිට් කැමර එකක් සහ තව එක රුම එකක් තියෙනවා මේ සැර අපට 12 මෙගාෆික්සල් ටෙලිෆොටෝ ලෙන්සයක් කම්බෙනවා කියලා 3x ඔප්ටිකල් සූමයක් එක ඩිජිටල් සූමයක් නෙමේ ඔප්ටිකල් සූමයක් එක මහිතන ඉතින් අන්න එකෙන් තවත් හොඳ කොලිටි ෆොටෝස් අපට ගන්න පුළුවන් වෙනවා කියලා ඒ වගේම තමයි S26 අල්ට්‍රා එකෙන් අපිට 200 මෙගාෆික්සල් ප්‍රයිමරි කැමර එකක් ඒ වගේම තමයි මේකෙත් රියමස්ලා කියන විදියට මේ 200 මෙගාෆික්සල් කැමර එකේ ලාජ ඇපේච එකක් දැක ගන්න පුළුවන් කියලා කියනවා මට මත්තක විදියට 1.4 හරි 1.7 ඉතින් ඒකින් අපට තවත් හොඳ ලෝලයිට් පොෆෝමන්ස් තියෙන කැමර එකක් දැක ගන්න පුළුවන්ගෙනවා මොකද හොඳ වයිට ඇපේච එකක් තියෙනවා කියන්නේ එකට සෑහන ලොකු ලයිට් එකක් මේ ලෙන්ස එක ඇතුළට යන නිසා ඒ වගේ මතයි සොෆ්ටය සහ AI ෆීචර්ස් ගැන කතාකරොත් එහෙම මෙසර අපට Android 16 නැතන් 1UI 8 එක තමයි මේ ෆෝන්ස්ටගේම දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම තමයි මේ කොල්ලො ප්‍රමිසනවා මෙසර අපිට 7 years OS අප්ඩේට් සහ සිකට අප්ඩේට් අපිට මේ ෆෝන්සල්ට ලැබෙනවා කියලා ඒ වගේම තමයි එක්ස්කලෝසිව් ඇඩ්වාන්ස් AI ෆීචර්ස් අපට S26 අල්ට්‍රා එකට හම්බෙනවා කියලා කියන ඉතින් තාම අපිට Apple ලගෙන් හරියට සුපිරි කියන AI ෆීචස් දැක ගන්න පුළුවන්න්නේ නැහැ ඉතින් ඒ අතර මේ අනිත්කම් පැනිස් ඔක්කොම සෑහැන ඉදිරියට යන ගමන් තමයි ඉන්න ඉතින් හරි දුකයි Apple අපි බලාගෙන ඉන්නවා මේගේ ෆෝන් අරගෙන හොඳ AI ෆීචර්ස් එනකක් ඉතින් කොහමරි අන්තිමට බැට්‍රී සහ චාජිං ගැන කතාකරොත් එහෙම S26 අල්ට්‍රා එක ඇත්තරම පොඩ්ඩක් විතර ස්ලයිටලි ලාජ බැට්‍ර එකක් දැකගන්න පුළුවන් වෙනවා කියලා කියනවා 4300mAh බැට්‍ර එකක් ඒවගේම S26 Plus සහ S26 අල්ට්‍රා කියන මේ දෙකේ 4900 නැත්තම් 5000mAh බැට්‍ර එකක් වගේ බැට්‍රිය තමයි දැක ගන්න පුළුවන් වේ කියලා කියනවා ඒ වගේම තමයි තවත් එක රුවම එකක් තියෙන S26 අල්ට්‍රා එකේ අපිට 60 වොට්ස් වයිට් චාර්ජිං දැක ගන්න පුළුවන් වෙනවා කියලා ඒ වගේම තමයි මේ ඩිවයිසස් තුනේම අපිට Qi2 මොනවද වයිලස් චාර්ජින් දැක ගන්න තියෙන ඉතින් ඒ වගේම තමයි රුවම එකක් මම දැක්ක මම මගේ FB පේජ් එකෙත් මම ෂෙයා කරා මේ අලුත් Qi2 වයිලස් චාජ එකක් ඒගුල්ලන්ගේ රිලිසනවා කියල මේ සැරේ ඉති මංහිතන එකත් ලිජිට රූම එකක් කියලා අපට එක දැක ගන්න පුළුවන් වෙයි ඉතින් ඒ වගේ තමයි ගයිස් ගොඩක් රූමස්ල තිබ්බ අපේ S25 අල්ට්‍රකට වඩා ඇතරම මේකේ ඩිස්පලේස් කව් වෙනවා කෙලිතින් ඇතරම මේකේ කවයක් තින මල්ලක දැන් S25 අල්ට්‍රක නෑ මේක මේ වෙලාව ඇතරම සෑහන ලොකු කවයක් තියෙනවා ඒ වගේම තමයි මං හිතනවා මේකේ පොඩ්ඩක් විතර ස්ලිම් කියලත් S25 අල්ට්‍රයිකට වඩා ඒ වගේම තමයි තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ කැමර කටවට් එක දිහා බැලුවොත් ගයිස් අපිට S25 අල්ට්‍රා එකේ තියෙන අර ලොකු රින්ග්ස් වගේ තියෙන ඩිසයින් එක අපිට දැක ගන්න නැහැ අපිට හරියටම Fold 7 එකේ තියෙන ඒ කැමර බම්පයක් තමයි මේකේ දැක ගන්න තියෙන ඉතින් ඇත්තට මම හිතනවා මේක මාර ක්ලීන් ලුක් එකක් තියෙනවා කියලා අර S25 අල්ට්‍රා එකේ ඇත්තට මේ ලොකු රින්ග්ස් මම හරි ආසයි
ඒ ලස්සනයි ඒනට මංහිතන මේ පොඩ්ඩ ගීටට පොඩ නීට් කියලා මොක දෝගල කියන් කමෙන්ට දාගනයන්න අමතකන්න එපා ඉට පස්ස අප පොඩ මේ කව් කියන කතන්දරයට අවුත් ෆෝන් එක මවගලන්ට මගේ FB පේජ් එකේ දැම්ම එක රූම එකක් තියෙනවා අපේ ස්පෙන්් එක පොඩ්ඩක් කව් වෙනවා කියලා ඉතින් ඇත්තරම ස්පෙන්් එක කව් වෙන සීනයක් තමයි තියෙන මොකද මෙන්න මෙතන එජ්ජකට මෙනවා එකන්නේ පොඩ්ඩක් කව් වෙලා තියෙන්නේ ඉතින් ඒක ඇතරම දැක ගණඩ තියෙනවා ඒ වගේම තමයි ගයිස් මේ සැරත් අපට ස්පෙන්් එකේ Bluetooth ෆීචර්ස් දැක ගණ්ඩ නැහැ ඇතර මේස්20 7 එකනේ මොකද S26 එක පැටල නොත් එක් ඉති මේ S26 සල්ට්‍රයි ගන ගත්තරහා බට්ට සෙට් මේක වගේත් නෙමේ අනිවාර ඉතින් දන්නවන ආයමත් කැලෙක්සි ෆෑන් කෙනෙක් සමහරමාව නික ඇපල් ඇපල්ක හන් වඩු ගන්න ඇතුවට ඉතින් බලපනේ එකක් ගන්න පුළුවන්ගේද කියලා පට්ට ගති ඒ වගේ තමයි ගයි සාන්තිපටම අපිට මේක රිලිස් වෙන්නේ පෙබරවාරි 25 ඒ වගේම තමයිට මාර්තු 11 වගේ වෙද්දි අපට මිලතී ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් අයි ඔන්න ඔය චුට්ට තමයි මට කියන්න ඕනන ඉතින් ඇතරම මට පොඩ්ඩක් මේ දවසල් වැටිගෙන්න අසනීප තත්වඉන්න ඉතින් මට එම මහලොකු පත වීඩිය එකක් හදන්න කියලා ගෙන් කියක් නැත්තම් මොකක්ද ශක්තියක් තිබෙන ඉතින් පුළුවන් විදිරතම ම මේ හදන්න බැලුවේ වීඩිය එකක් නොදයින්නට වඩ ඉතින් සමන්ගේ චනල සබස්්‍රප් කන නැතන් දැම සබස්්‍රප් කන්න ලයිකන ශය කන තවත් අලුක්ට දැක ගන්න ඉතින් විශේෂ මත ගණඩ පාශය කරගන්න ඕගලන්ගේ ගැලක්සි යාලුවට සහ පොඩ්ඩක් රිද්ධවන්න අපල් යාලුවන්ටත් ඇවන්න අමත ගන්න පයිතින් තවත් අලුතු විඩියෙනක සයනාර